හරිද? හරි. දැන් හරි දැන් නිශ්ශබ්ද වුණාටිය. හරි පුතා. හරි. p සමානයි 3 බෙදීම 2 වෙද්දි මොකද වෙන්නේ? දැන් අර වගේම සාධක කැඩීම ලක් කරන්න ඕනේ. කියන්න බලන්න කොහොමද වෙන්නේ? 4x ගණය 3 බෙදීම 2 දැම්මම 3 වරක් 3 9 බෙදීම 2යි කියලා එනවනේ. p 3 බෙදීම 2 දාලා හිතන්නකොනේ. එතකොට 3 බෙදීම 9 බෙදීම 2 එනවා. පොදු හරය ගත්තා පස්සේ 13 බෙදීම 2 කියලා එනවා. ඍණ එළියෙන් නිසා ඍණ 13 බෙදීම 2යි x වර්ගය කියලා එනවා. 3 බෙදීම 2 දැම්මම 3 බෙදීම 2 වර්ගය 9 බෙදීම 4යි. පොදු හරය 4යි කියලා ගත්තම 9න් 4ක් ගියා 5යි. එතකොට ඍණ 5 බෙදීම 2යි x කියලා එනවා. ධන 3 කියලා එනවා. සාධකේ කවුද පුතේ? x ඍණ p නේද? ඒ කියන්නේ x ඍණ 3 බෙදීම 2 තමයි සාධකය. ඉතිරි සාධකය කොහොමද අපි හොයන්නේ? ඉතිරි සාධකයේ අනිවාර්යයෙන් වර්ගජ සාධකයන්නේ. දැන් 3 බෙදීම 2 ඉන්නවා කියලා කලබල වෙන්න එපා. ඒකටත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ගන්න. හරි? සුළු කරනවා කියන්නේ ඒකට. හරි? හරි. ඉතිරි සාධකය කොහොමද එන්නේ? ඔයා දන්න පුතේ වර්ගජ පදයක් තියෙනවා, x පදයක් තියෙනවා, නියත පදයක් තියෙනවා. x වර්ග පදය කොහොමද එන්න ඕනේ? 4x ගණය හැදෙන්න නම් කලින් වගේම නේද? 4x වර්ගයේම ඉන්න ඕනේ නේද? එතකොට තමයි මේ දෙන්න ගුණ වෙලා 4x ගණය හැදෙන්නේ. එයා හරි. ධන 3 හැදෙන්න නම් අරු වගේ වෙන්නේ. නෑ ඌ වගේම නෙවෙයි. එතකොට මෙතන කොහොමද එන්නේ? ඍණ 3 බෙදීම 2 කාගෙන්ද ගුණ වෙන්න ඕනේ? ධන 3 හැදෙන්න නම් 3 බෙදීම 2 දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ඍණ ඉන්න නිසා ඍණ දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ගුණ කළ බලන්න. ඍණ 3 බෙදීම 2 ඍණ දෙකෙන් ගුණ කළා බලන්න. ඍණ ධන වෙනවා. දෙකට දෙක කපල යනවා. ධන 3 ඉතුරු වෙනවා. හරිනේ? පැහැදිලිද? හරි. දැන් මොකද කරන්නේ? එක්ක මෙයාව සංසන්දනය කරන්න නැත්නම් මෙයාව සංසන්දනය කරන්න. මම මෙයාව සංසන්දනය කරනවා. කවද හැදෙන්න ඕනේ? ඍණ 5x කියලා හැදෙන්න ඕනේ. ඍණ 5x බෙදීම 2. මේයි ගුණ වුණාම කවුද හැදෙන්නේ? ඍණ 2x. පුතේ ඍණ 2x ට කවුරු සෙට් වුණාට පස්සේද ඍණ 5x බෙදීම 2 වෙන්නේ? පුතේ ඔයා දන්නවා මේ මනෝමයෙන් හිතන්න ඕනේ. ඍණ 2x ට කවුරු සෙට් වුණොත්ද ඍණ 5x බෙදීම 2 එන්නේ? ඔයා දන්න පුතේ ඍණ 2x කින් ඍණ x බෙදීම 2ක් අඩු වුණොත් පොදු හරය ගන්න. ඍණ 4යි ඍණ 1යි ඍණ 5යි x බෙදීම 2 හැදෙනව නේද? පැහැදිලිද? එහෙනම් කාව දෙන්න ඕනේ? ඍණ x බෙදීම 2 සෙට් වෙන්න ඕනේ. ඍණ x බෙදීම 2 හැදෙන්නේ මෙයාගේ ගුණිතයෙන්. ඍණ 3 බෙදීම 2 කාගෙන්ද වැඩි වෙන්න ඕනේ? ඍණ x බෙදීම 2 හැදෙන්න. ධන x බෙදීම 3න් වැඩි වුණා නම් හරි නේද? ගුණ කරලා බලන්න. ඍණ 3 බෙදීම 2 වැඩි වෙනවා x බෙදීම 3න්. 3 කපලා යනවා ඍණ 2න් 1යි x. ඒ කියන්නේ ඍණ x බෙදීම 2යි. මෙයයි මෙයා වැඩි වුණාම ඍණ 2යි x. සුළු වුණාම ඍණ 5යි x බෙදීම 2 හැදෙනවානේ. හරි නේද? අවුල නැහැ නේද? කොහොමද කතාව තේරෙන කට්ටිය දුස්සන්? ඔය සරල දේවල්. හරි? හරි. මම දැන් කිව්වනේ මම ගණන් හදද්දී ආයි පොඩ්ඩක් පහළ මට්ටමේ ඉඳන් එන්නම් කියලා. හරි. එහෙනම් බලාගන්න. ඊළඟ උදාහරණය ලියා ගන්න. හරි. පැයක් තියෙනවා ගණන් හදන්න. වැඩේ කරගෙන යන්න. ලියා ගන්න. එන්න. හරි. ඔය අඩුපාඩු හදාගන්න ඉක්මනට කරන්න. හරි. දැන් සද්දබද්ද බෑ. කට්ටිය වැඩේ ඇතුළේ ඉන්න ඕනේ. කියන්නද?
ඍණ 5ට 2 නෙමෙයි දෙන්නේ. වර්ගයේ පුතා 3ට 2 වර්ගයේ 9 බෙදීම 4යිනේ. 9 බෙදීම 4න් එකක් අඩු වුණාම 4 පොදු හරය දැම්මම 9 බෙදීම 4 ඍණ 1. 9න් 4ක් ගියා 5යිනේ. 5 බෙදීම 2යි. එළියනවා ඍණ. 5ට 4 අප්පටසි. 5ට 2 නෙවෙයි 5ට 4 නේ. ඒක කෙලියන්නේ. හරි නේන්න 5ට 4 නේ කෙලියන්නේ නේ. හරි. කවුද ළඟ එන්න ඕනේ? ඍණ 2යි x ට. මොකද වෙන්න ඕනේ? ඍණ 5ට 4 දැන් මෙතන කවුරු හරි ඉන්නවනේ බා. ඍණ 2යි x ට කවුද ඉන්න ඕනේ? හිතන්නකෝ මෙතන ධන k කියලා එකක් හිටියා කියලා හිතන්නකෝ. k කවුද? k කවුද? pi x බෙදීම 2. කොහොමද මේ මොකක්ද කරේ කියලා තේරුණාද? තේරුණාද මොකක්ද කරේ කියලා? දැන් අර කතාවම තමයි ඈ. හරි. අහගන්න. ඔන්න අහගන්න. හරි. ඔන්න දැන් බබාට වගේ කියලා දෙන්නේ. ඍණ 5x බෙදීම 4 ඉන්නේ. එයාව හදා ගන්න ඕනේ. අර පැත්තේ ඉන්න x පද ටික අරගන්න එපැයි. මෙයාගේ වැඩි වුණාම ඍණ 2x හැදෙනවා. හරි නේද? හරි. හිතන්න මෙයාගේ වැඩි වුණාම kx කියලා කෙනෙක් හැදෙනවා කියලා. kx කියලා කෙනෙක් හැදෙනවා කියමුකෝ. x පද එතකොට අමතක කරන්න පුළුවන් නේ. x පද අමතක කරන්න පුළුවන්. හරි. හරි. එතකොට k කවුද? 2 ඍණ කොහොමද බා 2 ඍණ උනේ? ඍණ 2 මෙහෙට ආවම ධන 2යි. ධන ඍණ 5 බෙදීම 4. එතකොට කවුද එන්නේ? 4 2 8යි 8න් 5 ගියව 3යි. 3 බෙදීම 4යි. එතකොට මෙතන ඉන්න කවුද? kx කියන්නේ කවුද? 3 බෙදීම 4යි x. ආයෙ සුළු කරලා බලන්න. මෙයි මේ වැඩි වුණාම ඍණ 2යි x. හරි ඍණ 2යි. මෙයි මේ වැඩි වුණාම ඍණ 9 බෙදීම 2යි. සුළු වුණාම කවුද එන්නේ? ඍණ 5 බෙදීම 4යි. හරි නේද? ඒතර දිනම් කියපන් ඈ. මොකද බං ඉගරි? ඒක තමයි. ගොංගඩක් කරානේ. ගොංගඩක් කරමු. අර මට මේක මෙහෙම ලියලා කරන්න බෑ මම මේක හරි අමාරුයි ඈ. හරි පොඩ්ඩේ දා. පොඩ්ඩේ හරි. ඍණ 5 බෙදීම 4යි. පොඩ්ඩේ. දැන් ඔයගොල්ලෝ මට උගන්නන්න පුළුවන් නම් හරි. හරි. දැන් මෙයි වැඩිුණාම කීයද? කියන්නකොනේ. ඍණ 2යි x ඍණ 2යි. මෙයයි මෙන්න මෙතන ඉන්න එක අපි kx කියලා හිතමුකෝ. හරි. ඕක තමයි k කියන එක හොයාගන්න ඕනේ. මෙයි වැඩිුණාම කවුද? ඍණ 3 බෙදීම 2යි k. එතකොට 3 බෙදීම 2යි k කිය 3යි k බෙදීම 2 කියන එක තනි කරගත්තොත් ඍණ 2 ධන 5 බෙදීම 4යි. 4 2 8යි ඍණ 8යි ධන 5යි ඍණ 3 බෙදීම 4යි. හරි දෙපැත්තම 3ෙන් බෙදලා 2ෙන් වැඩි කරන්න. එතකොට කවුද එන්නේ? ඍණ 1ට 2යි. k වෙනකොට එනවා ඍණ 1ට 2යි කියලා. ඒ කියන්නේ 2ෙන් 1යි x. හරි. කොහොමද එක අප්පට්ටේ දුස්සන්නේ? ඒක විතර තියෙනවනේ. හරිනේ? ඒක ආවා. හරිද? දැන් මම ඇත්තට මම මෙහෙම ලියලා නෙවෙයි කරන්නේ. ඒකයි මට ඔය පැටලෙන්නේ. මම ඔක මනෝමයෙන් කරන්නේ. පැත්තක මනෝමයෙන් පටපට ගාලා කරන්නේ. ඔය මේ k කියලා කියද්ද දා කරන්නේ නැහැ. හරි? ඍණ 5යි x බෙදීම 4 හැදෙන්න නම් අර එන තව කීයක් මදිද? පැහැදිලිද? ඒක පොඩ්ඩක් මනෝමයෙන් කරන්න ඕනේ. භාග සුළු කිරීම කියන ඒවා ඔහොම කරන්නේ නැහැ දැන්. ඕරල් කාලේ වගේ ඈ. හරිද? පට්පට් ගාලා සුදු වෙන්න ඕනේ. හරිද? ඒක වැඩි හිතන්න එපා. හරි. එතන තියෙන සුළු කිරීමක්. දැන් ඔයාලට තේරෙන්නේ නේද උඩ ගානේ මේ ගානේ වෙනස්. දැන් මෙහෙමනේ. ඔයා බුද්ධිමත් නම් ඔයාලට තේරෙන්න ඕනේ උඩ ගානේ මේ ගානේ වෙනසක් නැහැ. ඔය තියෙන වෙනස තමයි භාග සුළු කිරීමේ අවුල තමයි ඔයාලට ඔය තියෙන්නේ. නැතු උඩ ගානම තමයි මේ ගානත්. වෙනසක් නැහැ කියලා තේරෙනව නේද ඉස්සෙල්ලම? අංකයක මේක තේරෙනව නේද වෙනසක් නැහැ කියලා. දෙකම එකයි කියලා තේරෙනවනේ. හරි? දැන් ලියා ගන්න මේ ගාන ඉක්මනට අඩුපාඩු හදා ගන්න. ඉක්මනට දැන් මේක ලියා ගන්න ඕනේ. ලියා ගන්න. හරි.
හරි පුතේ. මේ ලස්සන ගණන් තියෙනවා. මේක අපි හදමු. ලියන්න. ඊළඟ උදාහරණය. ලියන්න. x ඍණ 2 අනු ලියන්න. x ඍණ 2 අනු fx වල හා gx වල සාධකයක් වේ. x ඍණ 2 අනු fx වල හා gx වල සාධකයක් වේ. x ඍණ 2 අනු fx වල හා gx වල සාධකයක් වේ. hx x ඍණ 2න් බෙදූ විට x ඍණ 2න් බෙදූ විට x ඍණ 2න් බෙදූ විට ශේෂය 6ක් වේ. x ඍණ 2න් බෙදූ විට ශේෂය 6ක් වේ. තවද මෙන්න මේ අලිය වේ. තවද rx සමානයි එතකොට සරල සමයි 2fx ධන 4gx ධන 9hx වේ. හරි. rx යන්න x ඍණ 2න් බෙදූ විට ශේෂය සොයන්න. හරිම ලේසි ගානක්. හරි. rx යන්න x ඍණ 2න් බෙදූ විට ශේෂය සොයන්න. ලේසිම ලේසි ගානක් හොඳේ. හරි. කැලි වැලි ගොඩාක් තියනවා කියලා රූලර් අරන් හදනවද නැත්නම් තියරිය පාවිච්චි කරනවද? ඒක වා තීරණය කරන්න. හරි. තියරිය පාවිච්චි කරොත් ඇති ගාන ඇති. ඔක ඇති දෙයක් නැහැ. නැත්නම් කැලි වැලි ගොඩාක් තියනවා මීට කලින් කවදාවත් හදපු ගාන නෙවෙයි කියලා හිතුවොත් එහෙම ඉතින් ගොඩක් දේවල් තියෙනවා හිතන්න. තියරිය පාවිච්චි කරනවා කියලා කියන්නේ හැම ගානම එක වගේ. පැහැදිලිද? නැත්නම් අර මේක අර වෙනස්ම ගානක් විදිහට දකින්නවා කියලා කියන්නේ ඉතින් හැම ගානම එහෙම තමයි දකින්නේ වට. එහෙම තමයි ජීවිත කාලෙම දකින්න වෙන්නේ. හරි. තියරියෙන් හිතන්න. මොකක්ද ඉස්සෙල්ලා කියලා තියෙන දත්තය තියරිය කල්පනා කරලා බලන්න. තියරියෙන් දාලා බලන්න. ඉස්සෙල්ලා දීලා තියෙන දත්තය gx ගේ සාධක තමයි කවුද? x ඍණ 2 නේ? ඒක කියලා සාධක ප්‍රමේය විලෝමය දාන්න පුළුවන් නැත්නම් fx සමානයි x ඍණ 2 වතාවක් කවුරු හරි කියලා ලියන්න පුළුවන්. ඔය දෙකම වාට කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ දෙකම කරන්න පුළුවන් නේද? හරි. කරමු. try කරන්න. अंतिम प्रश्न මොකක්ද ඔගේ අහන්නේ? अंतिम प्रश्न කියලා කියන්නේ අවසානයේ ප්‍රශ්න මොකක්ද අහන්නේ? rx x ඍණ 2කින් බෙදුවා පස්සේ ශේෂය. කවුද rx x ඍණ 2කින් බෙදුවා පස්සේ ශේෂය? rx x ඍණ 2කින් බෙදුවා පස්සේ ශේෂය කවුද? මොන ප්‍රමේයට අනුවද? ශේෂ ප්‍රමේයට අනුව කවුද? rx බහුපදය x ඍණ 2 කියන ඒකජ බහුපදයෙන් බෙදුවට පස්සේ ශේෂ ප්‍රමේය අනුව ශේෂය කවුද? r2 නේද? r2 හොයන්න තමයි දඟලන්න ඕනේ. r2 හොයන්න ඔය ඔන්න ඔය සම්බන්ධතාවය පාවිච්චි කරන්න. r2 වෙනම දීලා නැහැනේ. rx වෙනම දීලා නැහැනේ. ඔය තියෙන්නේ rx. ඕක පාවිච්චි කරන්න. ඕකට x සමානයි 2 දාන්න. එතකොට ඔයාලට එනවා r2 සමානයි කවුද? 2යි f2 ධන 4යි g2 ධන 9යි h2 කියලා එනවා. f2 බිඳුවයි g2 බිඳුවයි නේ. ඇයි ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය විලෝමයට අනුව. h2 කවුද? 6යි 9 4 9 6යි 54යි. කොහොමද 54යි කියලා උත්තරය අපකට දුස්සන්න? නියමයි දෙන්න තුන්දරයි නියමයි. අනේ කට්ටිය වෙන හිතලා හදන්න හරි. බබා වගේ හදන්න. එමෙයි හදන්න තා චුට්ටක් එවිලා හදන්න ඕනේ. හරිද? එහෙම ගොඩාක් ස්පීඩ් කරන්න එපා. හරි? ඌය වෙය තුවාල වෙන්න පුළුවන්. හරිද? ඔය පෑනට නිකන් අත එහෙම නේද? එහෙම නේ මේ ඒක නිසා එහෙම හිමීට හදන්න. එහෙම ගොඩක් එපා ඒවා අයියලා. හරි? හරි.
මේ සමහරක් ප්‍රශ්න වගේ ටියුට් එකේ තියෙනවා සමහරක් ප්‍රශ්න ටියුට් එකේ නැහැ. දැන් මේ ටියුට් එකේ තියෙනවා මම ඒවත් එක්ක දාලා හදලා දෙන්නම්. ටියුට් එකට ප්‍රශ්න ටිකක් වෙනස් කරා ගිය අවුරුද්ද කට්ටියට වඩා මම අර වාට ගිය සතියේ කිව්වේ ඒක නිසා තමයි අපිට පොඩ්ඩක් ටියුට් එක දෙන්න පරක් වුණේ. කරගෙන යන්නකෝ. හරිද? කොලේ ඉවර කට්ටිය? අදෝසන්. හරි. ආගන් කො. මොකද? හරි. ආදන්නා fx ඇවිල්ලා fx ගේ gx ගේ x දෙක කියන්නේ කවුද? සාධකයක්. ඒක මම දාන්න පුළුවන් සාධක ප්‍රමේයේ විලෝමයට අනුව. මොකද කියන්න පුළුවන්? f2යි g2යි දෙන්නම් බිඳුවයි. x දෙක සාධකයන්නේ. fx සාධකය නිසා f2 බිඳුවයි. gx ගේ x දෙක සාධකය නිසා g2 බිඳුවයි. ඔක් කියන්න පුළුවන් අංක 1. ඒ වගේම ශේෂ ප්‍රමේයෙන් මට කියන්න පුළුවන්. hx ඇවිල්ලා x දෙකෙන් බෙදුවම ශේෂය කීයද? h2යි. ඒක දත් වෙන අනුව 6යි. අංක 2. පැහැදිලිද? හරි. ඒ වගේම ශේෂ ප්‍රමේයන අනුව මට කියන්න පුළුවන්. rx x දෙකෙන් බෙදුවම ශේෂය කීයද? r2යි. ඒ කීයද? r2 කියන කොහොමද ගන්නෙ? rx සමාන වෙනවා 2යි fx දන 4යි gx දන 9යි hx ට. එහෙනම් r2 කොහොමද ගන්නෙ? x සමාන 2 දාන්නේ. මෙයාට 2 දාන්නේ, මෙයාට 2 දාන්නේ, මෙයාට 2 දාන්නේ. එතකොට මොකද වෙන්නේ? දෙවතාවක් f2 4 වතාවක් g2 දන 9 වතාවක් h2. කවුද f2 කියන්නේ? බිඳුවයි. g2 බිඳුවයි. එතකොට 9 වතාවක් h2 කියන්නේ කවුද? 6යි. කීයද? 54යි. පැහැදිලිද? හරි. කොටට බලව දාගන්න. හරි. මේ ගල් ලියගන්න. fx හා gx වූ කලි සිංහල භාෂාවල නේ හරිද? fx හා gx වූ කලි 3x වර්ගය දන x ඍණ දෙකෙන් fx හා gx වූ කලි 3x වර්ග ධන x ඍණ දෙකෙන් 3x වර්ග ධන x ඍණ දෙකෙන් fx බෙදූ විට 3x වර්ග ධන x ඍණ දෙක දෙවනි මාත්‍රයේ බහුපදයක් 3x වර්ග ධන x ඍණ දෙකෙන්
fx බෙදූ විට ශේෂය 2x ධන 1ද 2x ධන 1ද 2x ධන 1ද කමා x වර්ග ඍණ 1න් x වර්ග ඍණ 1න් x වර්ග ඍණ 1න් gx බෙදූ විට ශේෂය x වර්ග ඍණ 1න් gx බෙදූ විට ශේෂය x ධන 2ද x වර්ග ඍණ 1න් gx බෙදූ විට ශේෂය x ධන 2ද වන බහුපද දෙකකි හරි fx ධන gx බහුපදයේ ඒ කියන්නේ බහුපද දෙක එකතුවෙන් හැදෙන බහුපදේ තියෙන්නේ කවුද fx ධන gx බහුපදයේ ඒකජ සාධකයක් සොයා fx ධන gx බහුපදයේ ඒකජ සාධකයක් සොයා ගම එම ඒකජ සාධකයෙන් fx ගුණ කිරීම gx බෙදූ විට එම ඒකජ සාධකයෙන් fx ගුණ කිරීම gx බෙදූ විට fx ගුණ කිරීම gx බෙදූ විට ලැබෙන ශේෂය ඍණ 1 බව පෙන්වන්න fx ගුණ කිරීම gx බෙදූ විට ලැබෙන ශේෂය ඍණ 1 බව පෙන්වන්න දැන් මතක තියාගන්න මුලින්ම දීලා තියෙන දත්ත දෙක දාගන්න වෙන්නේ බෙදීම් පිළිබඳ ඇල්ගොරිතම ඇතුළට ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය දාන්න බෑ මුලින් කතාවට ශේෂ ප්‍රමේය දාන්න බෑනේ වර්ගජ බහුපද දෙකකින් බෙදන කතාවනේ දීලා තියෙන්නේ එතකොට බෙදුම් ඇල්ගොරිතම ඇතුළට තමයි කතාව දාගන්න ඕනේ තේරෙනවද පැහැදිලිද හරි දායන කරන් බලන්න පොතේ ෂුවර් නැත්තම් කොලෙක්ට් කරන්න පොතේ කරන්න එච්චර සෙට් නෑ හරි හිතෙන්නේ නෑ කල්පනා වෙන්නේ නෑ කමන්නේ නෑ කොලෙක්ට් කරන්න හැබැයි අනිවාර්යෙන් හැමෝම මේක try කරන්න ඕනේ ඉස්සලම fx බහුපදේ ලියා ගන්න දීලා තියෙන දත්ත අනුව
ඉවරද? තව කාලක් දෙන්නද? කියන්නේ මොකද අත්තේ? කොළ ඉවර කට්ටියද උස්සන්න? පළවෙනි කැල්ල හරි. මෙන්න පොඩි උපදේශයක්. දැන් ඉස්සලා මොකද දීලා තියෙන්නේ මොකද්ද? fx ඇවිල්ලා කොබක් ගන්න. शब्द रेडी करना है कटे fx ඇවිල්ලා මුලින්ම දීලා තියෙනවා 3x වර්ග ධන x වෙන දෙකෙන් බෙදු විට ශේෂය 2x ධන 1 කියලා. එතකොට ඔයාලට මොකක්ද ලියන්න පුළුවන්? බෙදී පිළිබඳ ඇල්ගොරිතම දාන්න පුළුවන් නේ. fx අරව සමයි අර භාජකයේ වැඩි කිරීම ඔය අතින් දාගන්න ලබ්ධියක් ධන ශේෂය කියලා දාගන්න. ඉතලේ ප්‍රකාශය දාගන්න බය නැතුව. පැහැදිලිද? අනිවාර්යෙන් භාජකයේ දාද්දි මොකද කරන්න ඕනේ? සාධක කඩලා දාගන්න කියලා කිව්වනේ. බෙදීම් පිළිබඳ ඇල්ගොරිතමක් ඇතුලේ භාජකයේ දාගෙන ඉද්දි සාධක කඩලා දාගන්න කියලා කිව්ව නේද කට්ටියට? මතකයි නේ කතාව? ඒ කවදද කිව්වේ? ගිය සතියේ කලින් සතියේ කිව්වේ කතාව. ඒ පැත්තේ මම හිතන්නේ පොඩි නෝට් කෑල්ලකුත් දුන්නා සාධක කඩලා දාගන්න කියලා එහෙම පොඩි නේද? මොන පුතේ?
එකම සාධකය තියෙනවා. එක අර දෙන එකතු කරා පස්සේ ආදේශ කරාම එකම වෙනවා. ධනයක හරියද? ඒ කියන්නේ අර ප්‍රකාශන දෙක ලියලා එකතු කරා. ලිව්වා පස්සේ එක සාධකයක් ඇදෙනවා එළියට එකම. ඒක හරිනේ. නේ? දෙවෙනි එක හරියද? ඒ ප්‍රකාශන දෙකම ගුණ කරන්න. ගුණ කරලා කාවද එකාදේශ කරන්නේ? කියන්න බෑ. ආයේ සාධකය මොකක්ද? x ඍණ එකද? x ධන එක. તો x ධන එක සාධකයේ අර ගුණ කරලා x ධන එකෙන් බෙදුවා පස්සේ ශේෂය හොයන්න කොහොමද? අරයට අර ගුණිතය තනි බහුපදයක් විදිහට හිතලා r සමානයි ඍණ එක ආදේශ කරන්න. හරි? හරි. එකයි කියලා වැඩි ඇල්ල ගත්තා. හොඳයි. අනිත් දැන් මොකක්ද? දැන් මම එනවා බලන්නේ. හරි. බලමුකෝ. දැන් මේක මොකද කරන්නේ? මේ දෙක එකතු කරා. එකතු කරා නේද? පුතා මේ තව දෙයක්. ඊට අනිවාර්යයෙන් වරහන් දාන්න. වරහන් දාන්න. නැත්නම් පැටලෙනවා අරකට එක. දෙක. අනිත් එක මෙතන පොඩි අවුලක් තියෙනවා. ඇයි? සාධක කඩලා ලියන්න. භාජක ලියද්දී පුතේ සාධක කඩලා ලියන්න. බෙදී පිළිවෙත ඇල්ගොරිතම් ඇතුලේ නිකම්ම භාජක ලියන්න එපා. මොනවද? හරි. නෑ එහෙම තමයි. මේ දෙන්න එකතු කරා. fx තාව ප්‍රකාශනයයි gx තාව ප්‍රකාශනය එකතු කරා. එකතු කරලා හදනවා තනි ප්‍රකාශනය. තනි ප්‍රකාශනය x ශ්‍රේණියක එළියට අදින්න පුළුවන් කියලා පෙන්නන්න. නැත්නම් තනි ප්‍රකාශනයේ x සමාන 1 දැම්මම බිඳු වෙනවා කියලා පෙන්නන්න. ඒ fx ධන gx මේමයි fx ධන gx කියන්නේ තවත් බහුපදයක් විදිහට හිතන්න. අලුත් බහුපදයක් විදිහට හිතන්න. fx ධන gx කියන්නේ. එයා තවදුරටත් බහුපද දෙකක් විදිහට හිතන්න එපා. එතකොට තමයි අමාරු වෙන්නේ වැඩි. ඒ දෙන එකතු කරාම පොදු සාධකයක් ඕගොල්ලන්ට පේන්න ගන්නවා. එකතු කරලා බලන්නකෝ. හරිද? ඒ සාධක කඩන්නේ. සාධක කඩුණා පේන්න ගන්නවා. x ධන එක නේද? x ධන එකේ ඉන්න x ධන එකේ ඉන්නවා. වෙනෙන් එකතු කරාම 3x ධන 3 එකතු කරාම 3x ධන 3 3 ලීරයක් දාම එතන උනොත් ඉන්න x ධන එකක්. ඔක්කොගේම අදින්න පුළුවන් x ධන එකක් එළියට. x ධන එක කියන්නේ සාධකයක්. හොඳද? අන්න හරි. මේ කරා ඒ ඔක්කොගේම x ධන එකක් එළියට දාද? හරි. හරි නයිස් නියම. හරි. එන හරියට බදල් දිනවා. හරි නියමයි. x ධන එකක් එළියට දෙනවද? එදෙනවනේ. ඇදෙනවනේ. ඒ ප්‍රකාශ දෙක එකතු කරාම x ධන එකක් ඇදෙනව නේද එළියට කට්ටිය. මම තව සතියක් ගණන් හදනවා මේ සතිය විතරනේ. තව සතියක් මූලික ගණන් හදනවා මම. හදලා ඉවරව තමයි මම අවකලනට යන්නේ. කට්ටිය තව චුට්ටක් වැඩි සෙට් වෙන්න ඕනේ. සෙට් වෙන්න තු හරියන්නේ ඉස්සර කියලා හරියන්නේ මේ එම්බේ ගණන් හදනවා. ඒ වැඩි ඉවර වෙලා අවකලනේ කියලා දෙන එක මාරු ගොඩක් නෙමෙයි. අවකලනේ ඔගේ ලේසි මේක. ඔයා බය වෙන්න එපා. අවකලනේ නෙමෙයි ඔගේ අමාරු මේක. අවකලනේ ගණන් හදන එක තමයි අමාරු මේක. පුනරාවර්ත සාධක ඔයගොල්ලෝ ඒක ෂුවර් නැත්තම් 2026 කට්ටියගේ 2025 කට්ටිය අහන්නකෝ. අයියන්ගේ අවකලනේ ලේසිද අමාරුද? හරිද? අවකලනේ මාර ලේසි. පිළිගන්නවා පිළිගන්න. අවකලනේ කියන පාඩම ඔයාලට දැන් උනත් කියලා දෙන්න පුළුවන්. දැන් කියලා කියන්නේ මෙහෙම කියලා දෙන්න බෑ. හරිද? ඔර කියන්න ඕනේ. හරි. හැබැයි අවකලනට වඩා අමාරුයි බහුපද. ඒ අවකලනේ ඇයි ඔය අමාරුයි වගේ ඔළුවේ තියෙන්නේ? ඔයල් කාලේ කවදාවත් කරලා නැහැනේ. ඔයාට ඒ ලෙවල් වලදී එද්දිම ඔයාට ඇහුණ අවකලනේ අනුකලනේ කියලා පාඩම් දෙකක් තියෙනවා කියලා. ඇහුණා නේද හැමෝටම? ඇයි හේතුව? මාධ්‍ය සම්දර්ශනයේ වැඩි මේ පාඩම් දෙකේ. ඒකට අමාරු පාඩම් ඒව නෙවෙයි. අනුකලනේ අවකලනේ සාපේක්ෂව ටිකක් අමාරුයි ඒක හරි. අනුකලනේ ටිකක් අමාරුයි. අවකලනේ කියන්නේ පට්ට ලේසි පාඩමක්. මාරම ලේසි. හැබැයි දවස් ගානක් අපි පාඩම කරනවා. පාඩමේ ඇති දෙයක් නෑ අන්තිමට. අන්තිමට බලන්න මේ ගාන හදද්දී මාරම ලේසි. හරි? ඒ කියන්නේ ගොඩාක් කට්ටියට අවකලනේ ගාන හදන්න පුළුවන්. පැහැදිලිද? තේරෙනවද?
අවකලනය ගන්න නෙවෙයි අමාරු. දැන් මම ඔයාලට මේකට ඔයාලට මම කිව්වේ අවශ්‍ය අවකලනය කොටස කියලා දෙනවා කියලා. පැහැදිලිද? දැන් අවශ්‍ය අවකලනය කොටස කියලා දෙන්න ඕනේ ඇයි? ඒ අදාළ ගාන හදන්නනේ. ඒකට ඒ ගානේ concept එක තේරෙන්නේ නැතුව අවශ්‍ය අවකලනය කොටස කියලා දීලා වැඩක් නැහැ. මම කියන තේරෙනවද? අවශ්‍ය අවකලනය කොටස කියලා දෙන්නම්. ඔකට වලින් අපි ගණන් හදමු. තව ගණන් හදමු. හොඳට ගණන් හදමු. දැන් ඊළඟ සතිය එන්නේ නැතුව එහෙම ඉන්න එපා. අවකලනය කරන්නේ නැහැ කිව්වා. අන්න අරයා ගණන් හදමු. යමු. සමහරක් ඔය 2025 වරුත් ඔය වැතක් කරනකොට ඔය ගොංගඩ කරනවා. හොඳේ. මේ ක්ලාස් එකට මේ අද යන්න බෑ අම්මලු. හරිද? පේරස් මීටින් ගත්තා පස්සේ කියන්නේ. ක්ලාස් එකට අද යන්න බෑ කියලා. ඊට පස්සේ මම අහුවා ඇයි මොකද දැන් මේ පුතා යන්න බෑ කියන්නේ. ඒක ගණන් හදනවා කියනවනේ දාට මේ ඒක නිසා මම අහුවා දැන් ගණන් පන්තියන්නේ ගණන් හදන්න නැතුව වෙන මොනවද කරන්නද? තේරෙනවද මම කියන්නේ ගොඩක් කට්ටියගේ හිතේ මේ තියරි උගන්වන දවස තමයි ක්ලාස් එකට යන්න ඕනේ. අලුත් පාඩමක් පටන් ගත්තම තමයි ක්ලාස් එකට යන්න ඕනේ. ගණන් හදන දවස් වලට ඉන්න ඕනේ නැහැ කියලා. ගණන් හදන දවස තමයි වැඩිම වැදගත්. දැන් පේනවනේ. තේරෙනවද මම මේ කියන එක? හරි? දැන් තියරිය කාට හරි තේරුන්නේ නැත්නම් මට කියලා තේරුන්නේ නැහැ කියලා. තියරිය හැමෝටම තේරෙනවනේ මෙතන. ශේෂ ප්‍රමේය තේරුන්නේ නැද්ද? තේරුණානේ. ඒක අර මූලික චූටි ගණන් තේරුණා නැද්ද? තේරුණානේ. සාධක ප්‍රමේය තේරුන්නේ නැද්ද? තේරුණානේ. ඒක අර සාධක කැලි හොයන එක තේරුන්නේ නැද්ද? ඒකත් තේරුණානේ. තේරෙන්නේ නැති වෙන්න ගත්තේ කොයි හරියද? අර පුනරාවර්ත මගුලක් කරගෙන නැවත දාලා මොකක්ද ඒක අන්නේ මොකක්ද එකක් කරද්දි තේරුන්නේ නැහැ නේ. ඒක තමයි කියන්නේ. ඒක එහෙම නෙවෙයි පුතේ එන්නේ. ඒක අමුෙන්ම දෙනවා නම් මේ ලංකාවේ හැම එකම ඉලෙව පාස්. මම කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? හරි. ඒක කොහොම අමාරුවෙන් දෙන එක හොඳයි. ඇයි හොඳයි කියන්නේ? ඔයාව මහන්සිලා වැඩ කරන්න ලංකාවේ වැඩිම ඉන්නේ එහෙම මහන්සිලා වැඩ නොකර නෙමෙයි. මම කියෙද දෙනවද? ඒකයි 140ක් මැස් ස්පේස්. මේ ෆේල් ඉවරයි. ලොස්. ඒ වගේ වගන්නේ 140ක්. එහෙම පිළිම ඉවරයි. මම කියෙද දෙනවද? හරි. මුන්ට කෙලියා. ඇයි හේතුව? ඇත්තටම ඔයගොල්ලෝ හිතන්නේ මොකක් කියලාද හේතුව? මුන්ට ටිකක් බැරි කම නිසාද? නැත්නම් උසස් පෙළ පාස් වෙන්න කවුරු හරි දෙන්නේ නැද්ද උන්ට? පැහැදිලිද? දැන් අපේ උන් යනවා දැන් මම අපේ කවුද නෝනත් එක්ක මේ ඊපෙරේද ගියා කතරගම හොඳේ. කතරගම ගියා ගිහිල්ලා ලියා මේ පොල් ගෙඩියක් ඒව ගහලා එන්න බෑ බං හරිද? එමෙදල විදලා එහෙම දේවල් තියෙන්න ඕනේ හරිද? ලයිෆ් එකට එහෙම එකක් නැත්තම් වැඩක් නැහැ හරිද? පොඩි ආතල්ලයක් තියෙන්න ඕනේ හරි? අපි ආගම ධර්මය අදහනවා හරි? දැන් මම නම් බොරු කියන්න ඕනේ ආගම ධර්මය අදහනවා. මට පල්ලියට කිව්වොත් මම පල්ලියටත් ගිහිල්ලා ඉන්නවා හරිද? එහෙම මම අර මේ තනිකර මේ මගේ ජීවිතේම ආගම ධර්මයට මේ දීලා නැහැ. ඒක හරි. නමුත් අපි ආගම ධර්මය අදහන මිනිස්සු. එතකොට අපි පොඩ්ඩක් යනවා. හැබැයි ඔයා දෙවියෝ ගාවට යන්න ඕනේ. හරි? ඔයා බුදුහාමුදුරු ගාවට යන්න ඕනේ. දෙවියෝ ගාවට යන්න ඕනේ. බුදුහාමුදුරු නිවන් දැකලා නේද ඉතින් බුදුහාමුදුරු මොනවද දෙන්න බෑ ඉල්ලුවා කියලා. හරිද? මෑන්ස් නෑනේ දැන්. හරිද? දැන් එතකොට ඔයා දෙවියෝ ගාවට යන්න ඕනේ. දැන් ඔයා මොනවා හරි ඉල්ලන්නනේ දෙවියෝ ගාවට යන්නේ නේද? මං කියන එක තේරෙනවද? මං පහසක නෙවෙයි කතාව කිව්වේ. හරි? ඒක ඉතින් ඇත්ත කතාව. ඉතින් බුදුහාමුදුරු නිවන් දැකලා නේ නිවන් දැකලා මම දෙන්නේ නෑනේ. උඹලා ගිහින් ඉල්ලනවා. ඉතින් ඔය කියලා දෙන බුදුහාමුදුරු එතන ලෑනේ මම ඩයල් එක කියලා ගියේ. හොඳ ලෑනේ. හරි? හරි පොඩ ආනෝ කතාව සීල ගහනකො හරි ආනෝ වේ දැන් ඔයා ඉන්නා දැන් දෙයියෝගේ ඉල්ලනවා මොනවා හරි හරිද කතරගම දෙයියෝගේ මොනවා හරි ඉල්ලනවා දැන් ගිහිල්ලා දැන් මෙහෙම දේවාලේ තියෙනවා හරිද දැන් ඔයා එනවා අම්මත් එක්ක හරිද මෙන්න අම්මා මෙන්න තාත්තා ඉන්නවා ලොකු පළතුරු වට්ටියක් ඔළුවට තියාගෙන එනවා හරිද දේවාලයට වඩා ලොකුයි පළතුරු වට්ටිය හරිද එළියට එද්දිම දෙවියෝ ඉන්නවද දෙවියෝ ඉන්නවා එහෙම භාවනා කරමින් ඉන්නවා හරිද මෙයා දකිනවා මෙයාගේ ඇහැ ගැටෙනවා අහගන්න පොඩ්ඩක් මෙන්න ඩයල් එක මෙලෝ වැඩක් කළා නැහැ හරිද දෙවියොත් කියනවා අන්න අපතේ එනවා හරිද දෙවියොත් කියනවා අන්න අපතේ එනවා කියලා හරිද ඒ කියන්නේ දෙවියෝ බලන්නේ නැහැ එහෙම උන් දිහා. හරිද? දැන් අපලේ හිතන්නේ අපි මායනෝනේ දැන් ගියානේ කතරගම. මට සිරි පූජා වට්ටි කියන්නේ ආයේ නැහැ මෙහෙ උඩින් ඉන්නේ පූජා. හරිද? හරි. අපි මේ ඉතින් දෙවියෝ ඇත්තටම මම කතරගම දෙවියෝ මම මේ කතාවට ඒ හරි ආසයි. ඉතින් අර මේ යමු සෙල්ල කතරගම අර මේ කඳ කුමාරයා වල්ලිට බෙන්ද කතරගම ඒ කතා ඒ පුරාවෘත්ත අහලා ඒ මේ දෙවියෝ ගැන විශ්වාසය තියාගෙන අපි යන්නේ පොඩ්ඩක් වැදලා එන්න. මෙන්න විභාග පාස් වෙන්න ලොකු මේක කියනවා හැමදාම ඒක අස්සට එනවා විභාග පාස් වෙන්න කියලා උඩින් එනවා මචං ඒ මොනවද
ඈ මේ හරිද? ඊට පස්සේ මේ මොනවද මේ දොදොල්ලේ වදිනවා ටොප් ගාලා වදිනවා. හරිද? දොදොල් කැලිය. හරිද? ඒක අප්සෙට් බාබා කියලා. හරිද? ඒක හෙලම අප්සෙට් සීල් එකක්. හරි? ඒ පොඩ ඔයගොල්ලෝ තේරුම් ගන්න. හරිද? විභාගෙලක් වෙලා දෙයියෝ වදින්න ගියා කියලා මේක හම්බෙන්නේ නෑ. හොඳේ. පැහැදිලි තේරුම් ගන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ මම කියලා ඔයගොල්ලෝ කරන වැඩි. හරිද? දැන් ඔය 140ට ඔයා අයිතිරුවත් එහෙම ඊට පස්සේ ඔයා කරනවා ඊට වඩා අජුට වෙනවා. මොකද කරන්නේ? දැන් දෙයියෝ ඇදලා ඒක පාස් වෙලා නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා මේ ආගම මිත්‍යාව. මේ හරියන්නේ නැහැ මම මේ ආගම විද්‍යාවෙන් තමයි මම ලෝකෙ දකින්න ඕනේ. විද්‍යාව වේ. හරිද? විද්‍යාව පාස් වෙලා ඒ වගේ කතාවක් කියපන්. හරිද? විද්‍යාව ෆේල් වෙච්ච උඹ තමයි ඒ වගේ කතාව වැඩිම කියන්නේ. හරිද? හොඳට බලන්නකෝ. හරිද? මම නම් ඔය ආගම විශ්වාස මම ඔය කේන්දර විශ්වාස කරන්නේ නැහැ නේ. ඔබ මොනවද විශ්වාස කරන්නේ? විද්‍යාව. ෆිසික්ස් වල මොනවද? F බක්. හරිද? අවුල්නේ. හරිද? අඩු ගානේ ඒකක් දාලා නේ ඒකක් මේකක් දාලා කියපන් මේ වගේ කතාවක්. එතකොට වටේනේ මිනිස්සුත් අහනවනේ. හරිද? එතකොට අර ඒ වගේ වුණේ අන්තිමට මේ පන්සලට පල්ලියේ දෙයියොන්ට ගෙලින්න යන්නේ ඊට පස්සේ අර වගේ වුණ තමයි. හරිද? ඇයි ෆේල් වෙච්ච උඹ තමයි ඔය වැඩේ කරන්නේ. පාස් වෙච්ච උඹ එහෙම කරන්නේ නැහැ. හොඳට ඒ ලෙවල් හොඳට විභාගේ පාස් වෙච්ච උන් තේරුම් ගන්න මේ සයන්ස් වල තියෙන දැනුම් පද්ධතියක්. ආගමෙතෙත් තියෙන දැනුම් පද්ධතියක්. ඒ දෙක අපි ඕනට වඩා යකට ගන්න නැතුව දේ ගානට මැච් කරලා අපේ ජීවිතය ලස්සනට ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ ඒක තේරුම් ගන්නවා. මම කියන තේරෙනවද? හරි. ලස්සන දැන් බලන්න කොච්චර ඒවල පන්සල් වල පල්ලි වල කොච්චර ලස්සන දේවල් තියෙනවද? භක්ති ගීත කියයි. අර ඒවත් එක්ක කැරෝල් කියයි. එක එක කොච්චර දේවල් තියෙනවද? මා ලස්සනයි නේද? ඒවත් එක ජීවත් වෙන්න පුළුවන්. අපි මොකද කරන්නේ? ඒව කරන්නේ සමහරක් කියලා ඒව කරන්නේ දෙවියන්ගේ මොනවද ගන්න. මා දැන් භක්ති ගීත කියන්නේ. ඇයි බක් ෆිසික්ස් වලට රිසල්ට් එක පොඩ්ඩක් වදිවා ඒක නිසා පොඩ්ඩක් භක්ති ගීතයක් කියලා පින් ටිකක් වැඩි කරගෙන රිසල්ට් එක හම්බ වෙයි. හරිද? බුදුහාමුදුරුවෝ ඉල්ලන්නේ යනවා. හරිද? අනේ මන්ද බං අපේ උන්න මොනව වෙලාද කියලා. ඒ කතරගම ගිහින් ඉල්ලලා ඔයගොල්ලෝ නිකන් යන්න පොඩි අම්මා තාත්තත් එක්ක කතා කරගෙන ගිහින් ඉල්ල රිසල්ට් නම් ඉල්ලන්න එපා තේරුම්න්නේ නැහැ. ඔයාලට හම්බෙන්නේ නැහැ. උඩුගලන් කවුද? කවුද කතා? යාවෙද කතා කරන්නේ? මුන්දෙල්ලනේ හරි මුන්දෙල්ල අන්න එතකිරි කොල්ලෝ දෙන්නේ කරහද නේ වෙච්ච දෙයියෝ කියලා කියලා උන්දෙල්ල අපිට දෙයියෝ වැඩ නැහැ අපි ගරහ හදනවා කියන ගරහ හදනවා ආර සතුටුයි උල දෙන්නේ හරිද එලගිරි ඒක තමයි වෙන්න ඕනේ හරිද ඒක තමයි වෙන්න ඕනේ මම බලාපොරොත්තු වෙන්නේ ඕකෝයා කියලා හරිද හරි වාකිය කතා දෙනවා හරි කොහරි අපිට ඔයාලා නේද අපි ගරහ හදනවා ඔයා ඉල්ලුවා අපි 160ට යනවා 160ට යන්නේ බාබා 103ටවත් ඵලයක් හොදේ හරිද ඒ කියන්නේ මේ ඒකක් දාගොතේ මේක කළා වැඩක් නැහැ ඒකක් දාන්න නැතුව. හරි? මේ බෝඩ 60ක් විතර ඇන්දද 60ක් විතර ඇන්දලා කියලා දුන්නේ එකම කතාව. හරි? එතකොට මම වාට කියන්නේ ඒ ලෙවල් දැන් ආගන්න පොඩ්ඩක් පුතාලා මේක පොඩ්ඩක් අහුම්බන් දෙන්න පුතාලා. හරි? මේකේ අවසාන කතාව තමයි ඕගොල්ලෝ කවුරු හරි හිතනවා නම් හරි මේක ලේසියෙන් කරන්න පුළුවන් කියලා. පළවෙනි දේ තමයි ලේසියෙන් කරන්න පුළුවන් වැඩ ජීවිතේ කවදාවත් කරන්න එපා. මම මේ කියන එක තේරෙනවද? හරි? ලේසියෙන් කරන්න පුළුවන් වැඩ ජීවිතේ කවදාවත් කරන්න එපා. ලේසියෙන් කරන්න පුළුවන් වැඩ හරි ලේසියිනේ බගිති. ඒක හැමෝම කරනවානේ. ඔයා ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් කරා කියලා කියන්නේ ඔයා විශේෂ වෙන්නේ නැහැ කවදාවත්. දැන් ඔයාට සමාන මිනිස්සු ඉන්නේ. මට ඒ විශේෂ වෙන්න ඕනේ හරිද? මට සාමාන්‍ය මිනිස්සෙක් වුණාම ඇති. ඉතින් ඔයා සාමාන්‍ය ජීවත් වෙන්න. ඒ කියන්නේ මේව කරන්න එපා. ඔයා කියන කොමර්ස් කරන්න. ඔයා තියෙන තව කරා සබ්ජෙක්ට් ටෙක් කරන්න. හරි? මාට් කරන්න. ඔයා තියෙන තව සබ්ජෙක්ට් මම මේ කියන්නේ මැත්ස් බයෝ එහෙම කරන්න එපා ජීවිතේට. මැත්ස් බයෝ කරනවා නම් ඇත්තට විශේෂ මිනිස්සෙක් වෙනවා කියලා හිතාගෙන තමයි කරන්න ඕනේ. නැත්තම් කරලා වැඩක් නැහැ. ඇයි මැත්ස් බයෝ කරලා විශේෂ මිනිස්සෙක් නෙමෙයිද කියන්නේ? හිතහංගොබන් ඔය වගේ ගාන කොක තේරෙන්නේ නැහැ නේ. දැන් කොමර්ස් වල උන්ට අමාරුම ගාන කියන සමාගම් ගානනේ. ඔයාලා තියෙනවද දන්නේ නැහැ. කොමර්ස් වල කියන්නේ හැමෝම සමාගම් ගාන තමයි අමාරුම කීකේ. උඹලා මැත්ස් කරලා ඉවරලා ඔය A level ඉවරලා ආතලගේ අරන් බලංග ඔය සමාගම් ගාන කියන මගුල. ඔක හදන්න බැරිද කියලා. මේ මායදී මගුලක් නැහැ ඒකේ. මම කියන එක තේරෙනවද? හරි? ඒ නිසා තේරුම් ගන්න මේක ඇවිල්ලා අමාරු සබ්ජෙක්ට් එකක් ඈ. එක සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඒ වගේ තුනක් තියෙනවා. මුල් දවස්වල පොඩ්ඩක් බබා ලෙවල් එකකින් පටන් ගත්තේ වැඩි. මුල් දවස්වල හිතුණා නිකන් මෝල ලෙවල් වගේ වෙන්නේ නැති කියලා. ඈ අන්න වර්ගජ සමීකරණයක් විසඳන්න තියෙනවා. අනේ දැන් මට හොඳට පුළුවන් වර්ගජ සමීකරණ විසඳන්න. දැන් ඔයා ඒකෙන් මොනවද වෙන්නේ කියලා තාම දන්නේ නැහැ. ඒකයි මම කිව්වේ. හරි? ඔන්න දැන් තමයි වඩ පොඩ්ඩක් කරේ හිතන බරක් ආවේද? දැන් ගිය සතිය පොඩ්ඩක් කරේ නැවත නැවත ශේෂ ප්‍රමේයදී තමයි පොඩ්ඩක් එන්න ගත්තේ. දැන් අද පොඩ්ඩක් වෙලා දුට වැඩි වුණා නේ. ඒක එහෙම නෙවෙයි. හරි? ඒක එහෙම තමයි පුතේ. දිගටම ඒක එහෙම තමයි. හැබැයි ආගන්න. ඕකේ විචලනය මම කියන්න කොහොමද වෙන්නේ කියලා. ඔයා මුල් දවස්වල මෙහෙම ආවේ. දැන් පොඩ්ඩක් ඔයාලා දැනනවා දැන්. හරි? කොහොම ගිහිල්ලා ඔයා එක ලෙවල් එකක දිනනවා.
උදාහරණයක් විදිහට මම කියන්නගේ පාඩම මොකක්ද කියලා අවකලනය කියන පාඩමේදී මම කියන අවකලන ලේසි කියලා. ඔයාලා තේරෙනවා පොඩ්ඩක් අර තනිතරාවට එනවා වගේ. පැහැදිලිද? දැන් මේ ටික පොඩ්ඩක් අමාරුයි තමයි. මෙන්න මේ ටික තමයි ෆස්ට් ටර්ම් ටෙස්ට් ලකුණු වෙනවා, සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් ලකුණු වෙනවා, අම්මලා තාත්තලා බයිනවා, සබ්ජෙක්ට් මාරු කරනවා, එක එක වැඩ ගොඩයි ඈ. හරි? ඊට පස්සේ අවකලනය කියන පාඩම ඔන්න ඔතෙන් යනකම් හොඳට මහන්සියලා වැඩ කරලා අල්ලන් හිටියොත් අවකලනය කියන පාඩම හොඳට පුළුවන් වෙනවා. අවකලනය පුළුවන් වෙනවා කියලා කියන්නේ අර මුල් දේවත් හොඳට වැඩ කරලා තියෙනවා නම් අනුකලනය මෙහෙම අමාරු වෙන්නේ නැහැ. අනුකලනය පොඩ්ඩක් අමාරු වෙනවා. ඊට පස්සේ ආයෙ ලියසි වෙනවා. අන්තිම ටික මෙන්න මෙහෙම. තනි කරලා කොහොමද යන්නේ? 2025 හොඳට වැඩ කරපු උන්ට මෙන්න මෙහෙම තමයි අන්තිම ටික දැනෙන්නේ. ගේමක් නැහැ. අන්තිම ටික ගේමක්ම නැහැ. වැඩ නොකරපු උන්ගේ හුවොත් එහෙම උන් තාම යන්නේ අන්න පාරේ. උන්ට මේ හරිය දැනෙන්නේ මෙන්න මෙහෙම ලොකු ගොඩක් තියනවා වගේ දැන් දැනෙන්නේ. පැහැදිලිව මම මේ කියන එක. හරි? හැබැයි වැඩ කරපු අයියා කෙනෙක්ගේ අක්කා කෙනෙක්ගෙන් අහන්නකෝ. මෙන්න මේ වගේ හරිය උන්ට දැනෙනවා නිකන් මෙන්න මේ වගේ මේ ඔන්න ඔය වගේ දැනෙන්නේ. පටන් ගත්තට වඩා දැන් ලේසි. සමහර කෙනෙක් පටන් ගත්තට වඩා දැන් ලේසි. මුල් කාලේ ත්‍රිකෝණ විදික සර්වසාමාන්‍ය ගණන් හදනවට වඩා දැන් ඒගොල්ලන්ට හරි ස්මූත් මේකේ යනවා තේරෙනවා. ඔය ලොරියක් වුණත් ඔයගොල්ලෝ තල්ලු කරනවා. ඔය ලොරිය හැම තල්ලු කරනවා දැකලා තියෙනවා. ලොකු වාහන තල්ලු කරනවා දැකලා තියෙනවා නේද? ෆිසික්ස් වල කියනවා සුකුන්ස අවස්ථිතිය කියන සංකල්පයක්. ස්කන්ධය මනින්නේ මොකද්ද? අවස්ථිතිය කියලා එකක් ඉගෙන ගත්තා කොහොමද? අවස්ථිතිය කියලා concept එක. හරි. අවස්ථිතිය කියලා කියන්නේ මොකක්ද කියලා කොහොමද දන්න කට්ටිය දොස්සන් පොඩ්ඩක්. හරි. අවස්ථිතිය කියලා කියන්නේ පුතේ වස්තුවක් තමන්ගේ චලිත ස්වභාවය විනාශ කර ගැනීම දක්වන අකමැත්ත. හරි. මේ කරුව කියන්නේ මෙතන සුකුන් සර් ඉන්නවා. මෙතන මම ඉන්නවා. හරි. අවස්ථිතිය වැඩි කාගේද? වස්තුවක් තමන්ගේ චලිත ස්වභාවය විනාශ කිරීමට දක්වන අකමැත්ත. සුකුන්සර් මොකද? මේ හිතේ අකමැත්ත නෙවෙයි කියන්නේ. හරිද? මේ පදාර්ථයේ තියෙන අකමැත්ත. දැන් වැඩියෙන්ම තල්ලු කරන්නේ ලේසි කාවද මාවද සුකුන්සර්? තල්ලු කරන්න ඕනේ බිම්බත් යනවනේ. හරිද? දැන් මාව තල්ලු කරන්න අමාරුයිනේ. ඒ හේතුව මගේ අවස්ථිතිය වැඩි. මං කියන එක තේරෙනවද? පැහැදිලිද? ඔන්න ඔය වගේ තමයි. ලොකු වාහනයක් තල්ලු කරන්න අමාරු නේද? මං කියන එක තේරෙනවද? බර වාහනයක් තල්ලු කරන්න අමාරු නේද? සාමාන්‍ය බයික් එකක් තල්ලු කරනවට වඩා කාර් එකක් තල්ලු කරන්න අමාරුනේ. ඊට වඩා අමාරුනේ ලොකු වෑන් එකක් තල්ලු කරන්න. ඊට වඩා ලොරියක් තල්ලු කරන්න අමාරුනේ. ඊට වඩා කෝච්චියක් තල්ලු කරන්න අමාරුනේ. මං කියන එක තේරෙනවද? හරි. ඇයි ඒ හේතුව? අවස්ථිතිය වැඩි. හැබැයි ඔය හැම වාහනෙම තල්ලු කරන්න ගත්තට පස්සේ තල්ලු කරගෙන ඔහම යද්දි වාහනයක් එම තල්ලු කරලා තියෙනවා ඔබ දකින්න කොල්ලෝ එහෙම නම් ඔබ දන්නවා වාහනයක් කොහොමද තල්ලු කරලා තියෙන උඹට අත උස්සලා වාහනයක් තල්ලු කරලා අපර කිල්ලෝ තල්ලු කරලා තියෙන ආඩෝ වරුනේ බා හරිද ඔබලා වරු හරිද වාහනයක් තල්ලු කරලා තියෙනවා දන්නවා ටික වෙලාවක මේ මුලින් ගියාට පස්සේ අම්මට සී ඊට පස්සේ දිගටම යනවා ඊළඟ මූ වෙන කඩාගෙන යනවා අඩෝ නවත්තම කියන එකක් කෑ ගහනවා පැහැදිලිද හරි එකපාරට එකක් කෑ ගහනවා අඩෝ නවත්තම කියලා ඕද නේද ඇයි හේතුව මේක පටන් ගත්තට පස්සේ ඔයා කඩාගෙන යනකොට යනවම තමයි ආයි අමාරුනේ පැහැදිලිද ඔන්න ඔබම අවස්ථිතිය කියන්නේ දැන් මේගොල්ලොන් දැනෙන්නේ ඕක මොකද සමහරක් කියුනේ වැඩ කරගෙන නවත්ත ගන්න බැහැ ඇයි ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එක ලේසි වෙනවා නෙවෙයි සබ්ජෙක්ට් එකේ විෂය කරුණු ලේසි වෙනවා නෙවෙයි අන්තිම කාලේ තියෙන සංඛ්‍යා ඔය දැන් අර බෝඩ් එකේ ලියලා තිබ්බේ අද ඔයගොල්ලෝ එද්දි දැක්කද දන්නේ අර සෙට් අකුරු දදා ලියලා තිබ්බේ ඒ සංඛ්‍යා ඒව මාරමාරුයි ඇත්තම කතාව ඒව මාරමාරුයි ඒකට ත්‍රිකෝණමිතියත් ඕනේ අවකලන අනුකලනයත් ඕනේ වෘත්තය සරල රේඛාවත් ඕනේ හැමදේම ඕනේ මේ පාඩම තේරෙන්නේ හැබැයි අර මුලදී වැඩ කරපේ උන්ට ඒ පාඩම ගේමන්නේ ඇයි හේතුව වැඩ කරලා තියෙන නිසා තේරෙනවද ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් ලේසි නම් කරන්න එපා අමාරු නම් විතරක් කරන්න අමාරු දේවල් හැමෝම කරන්නේ නැහැ හොඳට තියාගන්න හැබැයි අමාරු දේවල් හැමදාම අමාරුත් නැහැ පැහැදිලිද මොන්සෙල් එනවා හරියන දවසක් ඊට පස්සේ ඉතින් හරියන එක නවත්තන්නත් බෑ එහෙම තමයි හැටි හොඳට මතක තියාගන්න මම මේ කියන කතාව මොන්සෙල් එනවා හරියන දවසක් හරියන එක නවත්තන්නත් බෑ ඊට පස්සේ ඒ නිසා වැරදි මේක නිවැරදි කරගන්න උත්සාහ කරන්න මේ කියන දේවල් ආයි බලපෑම උත්සාහ කරන්න ඕගොල්ලෝ කවදාවත් අපි අහන්නේ නැහැනේ පන්ති ෆීස් ගෙවුවද කියලා අහන්නේ නැහැ රෙකෝඩින් එක එහෙම කරන්නේ නැහැනේ හරිද රෙකෝඩින් ඉල්ල ගන්න පන්තිට ආවට කමන්නේ ඒත් ඉල්ල ගන්න ආයෙ බලන්න මොනවද මේ කියන්නේ කියලා හරි මම මේ කියන මේ බයිලා ටික අහන්න එපා මේව වැඩක් නැහැ හරිද මේක මේ වෙලාවට විතරයි ඕනේ හරි මේක මෙතනින් එහා ආයෙ ගෙදර ගිහලා අනේ සර්ගේ මොටිවේෂන් එකක් දීලා ගන්න ඕනේ බලන්න හරි ආගෙන ඉන්නවා මොනවද උදේ කරන්නේ අද වාර කතාවක් කිව්වලා අර මේ හැමදේම හැමෝටම බෑ මොනවද පුළුවන් මොකද්ද මොකද කාර් එක කතරකම දෙයියෝ ගැන මොකද්ද කතාවේ අප්පා එල්ල පොඩ්ඩක් වාල් ආගෙන හිනා යනවා අප්පා මේ කොම්පාක්ට් වලට හරිද ඒක ගියේ හරි වැඩක් නැහැ ඔය කාගේවත් මොටිවේෂන් අරන් මේක බලන්නත් එපා
තේරුම්න්නේ මම කීලක තේරෙනවද? දැන් මොටිවේෂන් නෙමෙයි 60000ක් විතර තියෙනවා ඒ YouTube එකේ ගහුවොත් එහෙම අපිවත් ටිකක් කරලා ඉතින් උඹට ලුබා කියලා මේ මොටිවේට් කරලා බලද්දි පටත්තල පොඩි ගොල්ලෙක් කියන්නේ මොටිවේෂන් ටෝක් එක. හරිද? අපිට පොඩ්ඩක් නිකන් මොරල් දෙනවා. එකපාර ඔය හරි එහෙම ඒවා තියෙනවා. ඒව ඇත්තටම ඔයාගේ රිසල්ට් එක අප් කරන්නේ නැහැ. දැන් මම මේ වෙලාවේ මම අවංක දෙයක් කියන්නම්. මම මේ වෙලාව කතා කරන්නේ නැහැ දන්නවද මේවාට? ඔයගොල්ලෝ අද දවසේ පොඩ්ඩක් කන්ෆියුස් වෙලා හිටියා. ඒකයි මම මේ අද දවසේ කතා කරන්නේ. ඇත්තටම මම කරන්න ඕනේ මේ වෙලාවේ ගණන් හදන එක. හැබැයි අර ඔළුව තියෙනවනේ. බ්‍රේන් එක හරියට වැඩ කරන්නේ මම මේක ඔයාගේ ඔළුවට දාලා හිටියේ නැත්තම්. මම කියන එක තේරෙනවද? නැත්තම් ඔයා හිතනවා මම තනි වෙලා මේක හරියන්නේ නැහැ මේක සෙට් නෑ මට වගේ දෙයක් ඔයාලා හිතෙන්න ගන්නවා. ඒක හිතුනොත් ඒක ගොඩ දාන්න බෑ හොඳේ. ඒක කොයි වෙලාවකත් හිතා ගන්න එපා. හරි? මේක හරියට මෙන්ටල් ගාන්ටි ස්ටේබල් ලෙවල් එකේ තියාගෙන මෙන්ටල් ස්ටේබල් ලෙවල් එකේ තියාගෙන යන්න ඕනේ ගමනක්. පැහැදිලිද? හරි? එතකොට පොඩ වගේ යද්දි ඔයා දන්නේ නැතුව ඔයාලට දේවල් පුළුවන් වෙනවා. ඒක තමයි හැටි. හරි? හොඳට බලන්න යන්න. මම අර කලිනුත් කිව්වා අර හරියන්න පටන් ගත්ත පස්සේ නවතින්නේ නැහැ. කිසිම දවසක කිසිම කෙනෙක්ට වරදිනවා දිගටම වරදිනවා කියලා දෙයක් නැහැ. ඒකම මතක තියාගන්න. එකම ගාන හැමදාම වරදිනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් වෙන්නේ ඔයා ඒ ගැන අවධානය නැතිකම නිසා විතරයි. ඔයා ඒකට අවංක අවධානයක් දෙනවා නම් ඔයාට ඒක පුළුවන් වෙනවා. පැහැදිලිද? ඔයාගේ එළවල ජීවිතය කියලා කියන්නේ ඔයාට ජීවිතේ කරන්න පුළුවන් දේවල් බැරි දේවල් තීරණය කරන නියම අවුරුදු දෙකක්. ඔයා එළවල හොඳට කරගත්තා කියලා කියන්නේ ඇත්තට මේකේ තව දේවල් එනවා. ඔයා අනාගතයේදී ඔයාලා එනවා ජීවිතේ එක තීරණ ගන්න. සමහර දේවල් තියෙනවා ඔයාට ඒක පුළුවන් ද බැරිද කියලා ඔයාට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ ලෙවල් කාලේ ඔයාගත්ත පන්නරේ තියෙනවනේ. ඒ ලෙවල් කාලේ ඔයාගත්ත ගැම්ම පැහැදිලිද? ඒ ලෙවල් කාලේ ඔයාගත්ත ගැම්මෙන් ඔයාට කරන්න පුළුවන් සෑහෙන දේවල්. ඒ ලෙවල් කාලේ ඔයා ඇත්තට ලොකු වැඩක් කළානේ පුතා මේක ගොඩ දාන්නේ. මම කියන එක තේරෙනවද? ඔයා ලොකු වැඩක් කළා මේක ගොඩ දාන්නේ. ඒ ගොඩ දැම්මම ඔයාගේ හිතේ තුල තියෙන මාර මොටිවේෂන් එකක් තමයි මාර වැඩක් කරා කියලා. හරි කිලියන්නේ ඉතින්. හරිද? හිතේ තුල මාර මොටිවේෂන් එකක් තියෙනවනේ. මම කියන එක තේරෙනවද? හරි? ලොකු වැඩක් කරා කියලා මොරල් එකක් තියෙනවනේ. හැමෝගෙම දැන් ඔයගොල්ලෝ හිතන්න සරල දෙයක්. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝගේ මේ ඕලල් කාලේ වා මැත්ස් වලට ලකුණු සාමාන්‍ය කොමලන් සාමාන්‍ය පන්තියේ ලකුණු 100ක් එකපාරක් හරි දාපේ කියනවාද උස්සන් ඕලල් කාලේ. ලකුණු 100ක් දාවුවේ ඉන්නවා. හරි. අනු පහයි මුඩ අවපස්සේ සෑහෙන සෙට් එකකින් හරිද? මම විතරයි කියලා. හරි. එන තීරමන්නේ නැහැ වයි කියන්නේ හැමෝටම පුළුවන් වෙන දේවල්. හරිද? එන තීරමන්නේ හැමෝටම පුළුවන් වෙන්නේ. හරි. 100,000 කට්ටියද 99 හෝ උඩ. හරි. ඔය කාලේ කොහොමද දැම්මට පස්සේ